ගයිස් මම දෙනකොට මගේ ටැංකියේ මේ ටිය උඩට නැගලා එක මොකෙද කුළු බෙල්ලෙක් වගේ එකෙක් ඉන්නවා මම බලද්දී ඌ මේ ඇපල් ස්නේල් කෙනෙක් නෑ මම වීලුවක් කරේ මේ මං ගෙනාවා මුව මේ ඉන්නේ ඇපල් ස්නේල් කියන ගොළු බෙල්ල වර්ගය මේගොල්ලෝ මාරම ලස්සන ටැංකිය එකට ඒ වගේම ඔයගොල්ලෝ ටැංකිය ඇල්ගි බැඳිලා තියෙනවනේ ඒ ඇල්ගි මේ විනාශ කරලා දාන්න මේ ඇපල් ස්නේල් කියන ගොළු බෙල්ල වර්ගය ඉතාමත් හොඳ ගොළු බෙල්ල වර්ගයක් විදියට මම මේවා කරනවා මේගොල්ලෝගේ ඉංග්‍රීසියෙන් කියන නම තමයි ඇපල් ස්නේල් කියලා මේගොල්ලන්ට කියන්නේ මෙයා මාරම ලස්සනයි එයාගේ අර කටුවේ පොඩ්ඩක් ඇල්ගි වගේක් බැඳිලා තියෙනවා මෙයා මාරම ලස්සනයි මේ වෙනකොටත් එයා ටැංකියේ එයාගේ වැඩ පටන් අරගෙන තියෙනවා ඕගොල්ලෝගෙට මෙයා ඉන්නවනම් ඕගොල්ලෝ ටැංකිය ඇල්ගි නෑ ලොවෙත් තියෙන්නේ දවසේ මීටින් කරන්නේ මේ කණ එක තමයි මම හිතනවා අනිත් මාළු මෙයාට කරදරයක් කරන්න එක නැහැ කියලා මෙයා කෑවොතින් කන්නේ මේ මෝස් වර්ගේ තමයි අන්න වැට්ටා බිමට වැට්ටා බිමට වැටුණායි කියලා සැලෙන්නේ එතනත් වැඩ පටන් ගන්න මෙයා පුදුම කෑමක් කන්නේ මේගොල්ලෝ ඔයගොල්ලෝගේ ඇක්වේරියම් එකට මාර ලස්සනයි මේගොල්ලෝ ඔයගොල්ලෝ මේගොල්ලෝ හදනවා නම් මේගොල්ලෝ මේ අනිත් මේ වලට දාන්න එපා. ඒ කියන්නේ පරිසරයට මේගොල්ලෝ මුදා හරින්න එපා. පරිසරයට මුදා හරියොත් මේක ලොකු හානියක් වෙනවා පරිසරයට. ඒක නිසා මේ මින්මතුර ලස්සන කරන ඇපල් ගොළු බෙල්ලව කවදාවත් මේ පරිසර පද්ධතියට මුදා හරින්න එපා. මම ගල්නොත් කිව්වා මේගොල්ලෝ මේ ඇල්ගි වගේව පාලනය කරන්න ඉතාමත් හොඳයි. වගේම මාරම ලස්සනයි. මෙයාගේ හොඳට බැලුවොතින් අපිට මෙයාගේ කට බලා ගන්න පුළුවන් සහ එයාගේ දල දෙක බලා ගන්න පුළුවන්. අනේක දාලා එයා ෆිල්ටරේටත් ඇදිලා ගියා. නනායි වැටෙනවා. ෆිල්ටරේ ගාවට ගියාම මෙයා වැටෙනවා. මෙයා ඔය මාළුන්ගේ අපද්‍රව්‍ය, ශාක අපද්‍රව්‍ය වගේ දේවල් පාලනය කරන්න හොඳ ගොළු බෙල්ලෙක්. සාමාන්‍යයෙන් මේ වගේ ටැංකිය වලට අපිට ටැංක් ක්ලීනර්ස් දාන්න බෑනේ. ඒක නිසා මේ ඇපල් ගොළු බෙල්ල කියන්නේ හොඳ විසඳුමක් මේකට. කනවා. දත් වගේකුත් තියනවාද මන් දන්නේ උට. පොඩි දත් වගේ. මෙයාට හානියක් කරයිද කියලා ෂුවර් නැත්නම් මේ එන්ජල්ලා තමයි. මං හිතන්නේ ඒගොල්ලෝ එහෙම කරයි කියලා. මෙයාට නම් ඉතින් අමුතුවෙන් කැම දාන්න ඕනේ. මෙයාව ටැංගියේ බැඳිලා තියෙන ඇල්ගි එහෙම කන. මාරම ලස්සනයි මේගොල්ලෝ. කහ පාට, තැඹිලි පාට වගේ ලුක් එකක් තියෙන මෙයාට මේ ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් හරියට පේන්නේ නැතුව ඇති හරියට. මේ වගේ ටැංකියකට මෙයාව මාරම ලස්සනයි. අර මේ ප්ලාන්ටඩ් ටැංකියක ලුක් එක නිසා මෙයා මාර ලස්සනයි මේකට. රත්තරන් පාට වගේ මේකක් තියෙන්නේ. කියන්න බෑ මම මේ වවල තියෙන පෙඳ වර්ගයේ කෑවොතින් ඉතින් අයින් කරන්න බෑ ඉතින් ඔන්න ඔය තියෙනවා. අනේ දැන් යටට වැටිච්ච කෑම කන්න වගේ මෙයා හදන්නේ. අර ගල්ලස්සෙන් ගිහිල්ලා කනවා ඉතින්. මෙයාගේ ජොබ් එක එයා හරියට කරනවා. වගේම මාරම ලස්සනයි ටැංකියට. මං හිතන්නේ මේ ඉන්නේ ගෑනු සතෙක්. මෙයා මං අපේ ගෙවල් ගාව මාළු කඩේකින් ගත්තේ රුපියල් 100ක් වුණා මේ එක සතෙක්. මේ වගේ මාළුත් එක්ක හොඳටින් දී කියලා බලාපොරොත්තු වෙනවා මම. මෙයා නම් කිසිම හානියක් කරන්නේ නැහැ. ඕගොල්ලෝ කරන්නත් එපා ඉතින්. මේගොල්ලොන්ගේ බිත්තර සමහරක් වෙලාවට කහ පාට වෙනවා සමහර ගොඩක් වෙලාවට මේගොල්ලොන්ගේ බිත්තර කහ පාටයි නැත්නම් රතු පාටයි. රතු පාට බිත්තර දානොත් මාරම ලස්සනයි. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ බිත්තර මාරම ලස්සනයි රාස්බෙරි පොකුරු වගේ. මෙයා නම් බිත්තර දාන්න ගන්නෑ මං හිතන්නේ ඉතින් එක සතයිනේ ඉන්නේ. මාරම ලස්සනයි මෙයා. එන්න දැන් වීදුරු උඩටම නගිනවා මෙයා. අන්න ගහස්සින් යනවා. රතු පාට නෙමෙයි කහ පාටයි මෙයා. මං හිතන්නේ මෙයා නම් ගෑනු සතෙක්ද කොහෙද? හරි එහෙනම් මෙයා ගැන ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. මේ වගේ වීඩියෝ තව ඕනනම් ඔයගොල්ලෝ ලයික් එකක් දාගෙන යන්න. ඒක මට හොඳ ලොකු සපෝට් එකක්. තව එකක් ඔයගොල්ලෝ YouTube channel එකක් කරනවා නම් මගේ channel එක subscribe කරලා මම subscribe කරයි කියලා මේ comment එකක් දැම්මොතින් මම ඕගොල්ලොන්ගේ YouTube channel එක subscribe කරනවා.
කරලා ඒ වීඩියෝ එකට ඔයගොල්ලෝගේ අන්තිමට දාපු වීඩියෝ එකට කමෙන්ට් එකක් දානවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්.